green EV එකට ඔබ වාහනයක් ගන්න සිහිනය සැබෑ කරන හොඳම තැනක් විදිහට දැන් EV තාක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි EV තාක්ෂණය ගැන කියනකොට හුඟක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද මේක charge කරගන්නේ? මේක charging point එකක් කොහෙද තියෙන්නේ? ගෙදරට මේක එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවද? මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අපිට තිබ්බ කාලයක් තිබුණා. හැබැයි ඒකට හොඳම විසඳුමක් අරගෙන ආවිල්ලා තියෙන තරක් තමයි green EV කියලා කියන්නේ. අපි ඒක ගැන වැඩි විස්තර දැනගන්නයි සූදානම් ඉන්නේ. දැන් අපිට ඒක රැඳිලා ඉන්නේ මෙහි ජාතිකල විකල්පනාකරු නාමල් උඩුකුමර මහත්මයා. ආයිබෝවන් මට කියන්න මේ සතුටේ පණිවිඩය කොහොමද පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාරය? ඇත්තටම අපි හොඳ පාරිභෝගික ප්‍රතිචාරයක් අපිට තියෙනවා. මොකද දැන් දැනට තියෙන ක්‍රවුඩ් එකත් එක්ක ඇත්තටම අපිට බොහොම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. හේතුව තමයි දැනට අපි ලංකාවේ charging point 170ක් ස්ථාපනය කරලා තියෙනවා. ඒක තමයි තියෙන අපේ ලොකුම සතුට ඇත්තම කියනවා. හොඳයි. ඒ සතුටක් තියාගෙන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. දැන් මේ කෙනාගෙන් කෙනාට අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. ඒ වගේම තමයි ගෙදරට මේක තිබුණා නම් හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් සෙන්ටර් එකකට තිබ්බා නම් හොඳයි කියලා හිතනවා. විවිධ දේවල් තියෙනවා. කොහොමද මේ රේන්ජස් වෙනස් වෙන්නේ? ඇත්තටම අපි ගත්තොත් එහෙම මේක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි AC chargers සහ DC chargers. AC කියන්නේ slow charge එකක්. DC කියලා කියන්නේ fast charge එකක්. ඇත්තටම අපි ළඟ AC chargers වර්ග දෙකක් තියෙනවා. කාට හරි vehicle එකක් තමන්ගේ ගෙදෙද්දී charge කරගන්න ඕන නම් ඒ සඳහා අපිට වෙනම යුනිට් එකක් තියෙනවා. මට ඕන නම් අපිට දැන් පෙන්වන්න පුළුවන් ඒ යුනිට් එක කොහොමද කියලා. අපි බලමු ඒක. හරි. ඇත්තටම ඒ යුනිට් එකෙන් සාමාන්‍ය ගෙදරදී තමන්ගේ වාහනේ සාමාන්‍ය පැය 5ක් 6ක් වගේ කාලයක් තුල charge කරගන්න පුළුවන්. හැබැයි ඒකේ වෙනස තියෙන්නේ ඒක තමන්ට පමණයි භාවිතා කරන්න පුළුවන්. හැබැයි කිලෝවොට් 7ක AC charge එකක් තව අපි ළඟ තියෙනවා. ඒක තමන්ගේ වාහනේ charge කරගෙන ඒක තව කාට හරි charge කරගෙන අමතර ආදායමකුත් ලබා ගන්න පුළුවන්. ඒකෙමුත් වෙන්නේ අර වගේ සාමාන්‍ය පැය 5ක් 6ක් වගේ කාලයක් ඇතුළත තමන්ගේ වාහනයක් charge කරගන්න පුළුවන්. මොකද ඒකේ කිලෝවොට් 7ක් තමයි අපිට ධාරිතාව ලබා දෙන්න පුළුවන්. කෙනෙක්ට හිතනවා නම් එතනට තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. තව කොහොමද අවස්ථාවක් තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් මේක ව්‍යාපාරයක් වශයෙන් කරන්න පුළුවන් ඇත්තටම. මේක කමර්ෂල් පර්පස් එකකට කවුරු හරි වාහනයක් වාහන charge කරන්න දෙන්න පුළුවන් නම් අපිට කිලෝවොට් 40 කිලෝවොට් 60 කිලෝවොට් 120 අල්ට්‍රා ෆාස්ට් charger එකක් වෙනකන් යන්න පුළුවන්. කිලෝවොට් 40 charger එකක් සාමාන්‍ය ඇම්පියර් 60ක වගේ කනෙක්ෂන් එකක් භාවිතා කරලා ඉවර වෙලා කිලෝවොට් 40 charger එකක් ස්ථාපනය කරන්න පුළුවන්. අද ඇත්තටම අපි මේ සඳහා විශේෂ වට්ටමුත් ලබා දෙනවා. මේ EV motor show එකේදී ඇනෝම් කරන හැමෝටම සාමාන්‍ය ෆාස්ට් charger එකකට ලක්ෂ 5ක වගේ වට්ටමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම තව දෙයක් මම කිව්වොත් දැනට අපි කිලෝවොට් 40 charges මොකද අපිට ඇත්තටම ඉතාම පහසුවෙන්ම ඇම්පියර් 60ක කනෙක්ෂන් එකක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා විශේෂ අපිට විදුලි බල මණ්ඩලයේ විශේෂ රේස් ටිකක් දීලා තියෙනවා. ඉන්න අපිට මම හිතන්නේ කිලෝවොට් 40 එකක් අපිට කමර්ෂල් පර්පස් එක සඳහා භාවිතා කරන්න පුළුවන්. දැන් ඒත් එක මට අහන්න තියෙන දෙයක් තමයි දැන් මේ අපි කියනවා මේ එක දැනක අපි දැන් එකක් තියලා තියෙනවා. දැන් තමන්ගේ ඉඩම දෙන්න ලෑස්ති. එහෙම නැත්නම් තමන්ගේ බිමක් දෙන්න ලෑස්ති. එතනින් එහාට මට තියෙන බෙනිෆිට් එක මොකක්ද? ඒක කොහොමද ආයතනයත් එක්ක කතා කරන්නේ? මට ඒ විස්තර ටිකක් කියන්න. ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් සමහර කට්ටිය අපිට ගොඩක් කස්ටමර්ස්ලා එනවා. මම ළඟ ලෑන්ඩ් එකක් තියෙනවා. මම ළඟ භූමියක් තියෙනවා. මම කැමති charger එකක් මේ හයි කරන්න මම කැමති ඉන්වෙස්ට් කරන්න කියලා. ඇත්තටම දැන් සමහර තැන්වල ඇත්තටම භූමියක් පමණක් තිබ්බට සමහර තැන්වල අපි ස්ථාපනය කරන්නේ නැහැ charger. මොකද ඇත්තටම මේක charge කරගන්න සාමාන්‍ය පැය භාගයක් විනාඩි 40ක් විතර කාලයක් යනවා. ඒතකොට මේ පාරිභෝගිකයාට මේ පැය භාගය විනාඩි 40 අපහසුතාවයකින් තොරව හැදෙන පරිසරයක් අපි ගොඩනගා ගන්නවා. දැන් ඇත්තටම අපි හයි කරලා තියෙන charges ඔය 170ම අන්න ඒ වගේ පරිසරවල තමයි හයි කරලා තියෙන්නේ. එතකොට පාරිභෝගිකයාට කිසිම අපහසුතාවයකින් තොරව තමන්ගේ වාහනේ charge කරන ගමන් අනිත් අවශ්‍යතාවයක් උනත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඇත්තට මම යෝජනා කරනවා ඒ වගේ භූමියක් තියෙන කෙනෙක් වුණත් අපිත් සමග එකතු වෙනවා නම් මම අර ඒ කිව්වා වගේ ඇත්තටම ඒ ෆැසිලිටිස් ටිකත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඇත්තටම පාරිභෝගිකයෙක් නැවත සැරයක් එනවා ඒ වාහනේ charge කරගන්න. අපි app එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමුද කොහොමද දැන් අපිට ස්කෑන් කරන්න පුළුවන්කම තියෙනවා දැන් තවත් තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා අපිට ඒ විස්තරත් කියන්නකෝ. ඔව් ඇත්තටම දැන් app QR code එක. QR code එක. app එක ගත්තොත් එහෙම දැන් ඇත්තටම මේ හැම දෙයක්ම වෙන්නේ
මැනුවල් නෙවෙයි. මේක හැම දෙයක්ම ඇප් එකක් කරහා තමයි වෙන්නේ. දැන් අපි පෝල් ස්ටේෂන් එකට ගියොත් පෙට්‍රල් ගහ ගන්න කවුරු හරි අපිට උදව්වට ඕන තෙල් ටික ගහ ගන්න. හැබැයි දැන් මේ වාහනවල ගත්තොත් එහෙම වෙහිකල් චාර්ජින් වල අපිට කිසිම කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිටම පුළුවන් මේ ක්‍රියාව කරගන්න. තමන්ගේ වාහනේ නතර කරලා චාර්ජර් පොයින්ට් එකේ ප්ලග් එක අරගෙන ඒක චාර්ජරයට වාහනයට කනෙක්ට් කරලා ඉවරලා තමන්ට අවශ්‍ය යුනිට් ප්‍රමාණය ඇප් එක හරහා තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකද ඩෙබිට් කාඩ් එකද අපි දැන් ඊයේ අලුතින්ම හඳුන්වා දුන්නා ඩයලොග් ටච් කාඩ් එක ඒ වගේම ඇමරිකන් එක්ස්ප්‍රෙස් කාඩ් එක අන්න ඒ වගේ කාඩ් හරහා මේ පේමන්ට් එක කරලා තමන්ටම පුළුවන් මේ තමන්ගේ වාහනේ චාර්ජ් කරගන්න. ඇප් එකට ගියන් පස්සේ ඇප් එකේ ඇත්තටම තව කෙනෙකුට පෙන්නනවා ලංකාවේම තමන් ට්‍රැවල් කරන්න කලින්ම green navy වාහන charges කොහෙද හයි කරලා තියෙන්නේ කියලා. ඒක තමයි ලොකුම ජයග්‍රහණය. එතකොට ට්‍රැවල් කරන කිසිම කෙනෙකුට හිතේ බයක් සැකක් නැතුව ට්‍රැවල් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඇප් එකේ අපි පෙන්නනවා මේක කිලෝවොට් 60ක charge එකක්ද කිලෝවොට් 40ක charge එකක්ද අපි ළඟ තියෙන කිලෝවොට් 120 charge එකක්ද කියලා මම පෙන්නනවා. ඔච්චර දෙයක්ද නේද? දැන් මේක ඇප් එකකින් දකින්න පුළුවන් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ තාක්ෂණයේ ග්‍රීන් නීවි අරගෙන තියෙන විදිය තමයි මේ කතා කරන්නේ. ඒ වගේම තමයි දැන් මේත් එක්ක අත්වල බැඳගෙන ඉන්න නම කියපු ආයතන කිහිපයක් මේ ඉන්නවා. දැන් මේ වෙනකොටත් අපිට කියන්න පුළුවන් විදිහට ඉහළ මට්ටමේ ආයතන රැසක් ග්‍රීන් නීවි එකතු වෙලා තියෙනවා. ඇත්තරම ග්‍රීන් නීවි ආයතනයත් එක්ක මේ වෙනකොට ඔෆිෂියලි අපිත් එක්ක අත්වල බැඳගෙන තියෙනවා BYD ආයතනය ප්‍රධාන වශයෙන්. ඊට අමතරව අපිත් එක්ක අත්වල බැඳගෙන තිබෙනවා ආපිකෝ ආයතනය ආපිකෝ සුපර් මාකට් රේන්ජ් එක ඒත් එක්කම අපිත් එක්ක අත්වල බැඳගෙන තියෙනවා ඩයලොග් ටච් ආයතනය ඒත් එක්කම නේෂන් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රෙස් කාඩ් එක අපිත් එක්ක අත්වල බැඳගෙන තියෙනවා ඒත් එක්කම තව අපිත් එක්ක දැන් නොබෝ දිනකින් අත්වල බැඳගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේ ලංකාවේ තියෙන කාගිල්ස් වගේ ආයතන කීල්ස් වගේ ආයතන අපිත් එක්ක අත්වල බැඳගෙන බලාපොරොත්තු වෙලා ඉන්නවා. එහෙනම් අපිට සුබ බලාපොරොත්තු ගොඩක් තියාගන්න පුළුවන්කම තියෙන ඔබේ බලාපොරොත්තුවේ සිහිනයත් සැබෑ කරගන්න ග්‍රීන් ටීවී එකත් එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ නිසා බොහොම ස්තුතියි. මේ හැම දෙයක්ම බොහොම ලේසියෙන් පහසුවෙන් කරගන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි කළා. මට තව දෙයක් දැනුවත් කරන්න ඕනේ. ඇත්තටම දැන් මේ අපි ළඟ තියෙන මම හිතන්නේ ඔකට දකින්න ඇති මෙන්න මේ ලොකු චාර්ජර් එක. මේක කිලෝවොට් 120යි. මේ වගේ චාර්ජස් ලංකාවටම දෙකයි තියෙන්නේ. කිසිම ආයතනයක් මේ charges දැන්ද හයි කරලා නැහැ. ඇත්තටම අපි ළඟ විතරයි දැන් මේ කිලෝවොට් 120ක ධාරිතාවක් දෙන්න පුළුවන්. ඉතාලම කෙටි කාලයකින් විනාඩි 20ක් 30ක් වගේ කාලයකින් සම්පූර්ණ වාහනේ charge කරගන්න පහසුකම දෙන්න පුළුවන් charges දෙකයි තියෙන්නේ. එකක් අපි නුවර ස්ථාපිතය කරලා තියෙනවා. අනිත් එක තිස්සමහාරාමේ අපි හයි කරලා තියෙනවා. අපි ළඟ තව charges තියෙනවා. අපි ඒවා මේ වගේ සුදුසු තැන් බලලා මින් ඉස්සරහට අපි පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා අපි ස්ථාපනය කිරීම තමයි සූදානම් වෙන්නේ. එහෙනම් ඔන්න EV වාහනයක් ගැන දෙපාරක් හිතුවනම් ඒක එකපාරින්ම හිතලා හොඳම තීරණයක් ගන්න පුළුවන් කියලා තියෙනවා. ග්‍රීන් EV ගන්න නේද? ඒ නිසා ඉතින් කොහොම ස්තුතිවන්ත වෙනවා. රැඳිලා ඉන්න ආරාධනා කරනවා ග්‍රීන් EV එක.